හරි. යමුනා කවුද මේ මං එන්න කලින් රතු ඉර ගැහුවේ? සෝමසුන්දර මහත්තයා දැන් වෙලාව කීයද? එහෙනම් මැඩම්ද රතු ඉර ගැහුවේ? මැඩම් මීට කලින් මං එන්න කලින් මේ ඉස්කෝලේ කවදාකවත් කවුරුවත් රතු ඉර ගහලා නැහැ. මේක අපේ ගමේ ඉස්කෝලේ. මේ පිටින් ඇවිල්ලා නටන්න හදන්න එපා මැඩම්. මට ඕනනම් ඕන තැනක නටන්න පුළුවන්. පාරේ, වේදිකාවේ, ගෙදර ඕනනම් දැන් මෙතනත් නටන්න පුළුවන්. හෙට උදේ ඉඳලා 7:30 පහුවෙලා එන හැමෝගෙම නමට උඩින් රතු ඉර වදිනවා. යමුනා මැඩම් මේ මුළු මාසෙම 7:30 පහුවෙලා ආපු හැමෝගෙම ලිස්ට් එක මට අවශ්‍යයි. හොඳයි මැඩම්. හරි? ළමයිගේ ඩිසිප්ලින් හදාන්න ඉස්සෙල්ලා මේ ගුරුවරුන්ගේ ඩිසිප්ලින් හදාන්නනේ වෙලා තියෙන්නේ මට. මැඩම් ඔයිට වඩා අමාරු කාර්යෝ මීට කලින් මෙහාට ඇවිත් අන්තිමට ගිය හොම්බ බිම ඇනගෙන. යමුනා මේ ලියුම ටයිප් කරලා ගන්න ඉක්මනට. බලමු. මැඩම් මොකද ගියේ වැඩේ? මැඩම් තව 10 දෙනෙක් විතර ළමයි ඉන්නවා. යන්න වෙයි එහෙනම් බලන්න. යා. යා. ජගස්ටන වරින් ටිප්කන වරින් ආස අද දවසටම මේ පැත්තේ ආවේ නෑනේ. කොහෙද මුදලාලි එන්න වෙලාවක් වැඩ දැන් ඉස්සර වගේ සෙල්ලම් බෑ. අලුතින් ඇවිල්ලා ඉන්නවනේ. කියලා වැඩක් නෑ. දාන්නකො මට ප්ලේන් ටික. කොහොමද මුදලාලි ඉතින් බිස්නස් එහෙම? සාමාන්‍ය විදිහට කරගෙන යනවා සර්. අමතර අපිත් වැඩක් නොකර කොහොමද මේ සොච්චම් පඩියෙන් ජීවත් වෙන්නේ? දැන් ඒවත් කරන්න වෙලාවක් නෑ. පේනවනේ දැන් හැදෙනි ලන්දාරු. මැඩම්ගේ මාරු වීම තාම හරිය ගියේ නැද්ද?